ශ්‍රී ලංකා ඊශ්‍රායල් සිංහල සංවිධානය සමඟ රුණද රේඩියෝව ඔබ වෙතගෙන එන නිරෝධය ධර්මදේශනා මාලාව. අද නිරෝධය ධර්මදේශනාව සඳහා දායකත්වය අනුෂා අතපත්තු මහත්මිය. නිරෝධය ධර්මදේශනාවේ අද දින දේශකයානෝ කොළඹ 10 සුදුඇල්ල ශ්‍රී විනයාලංකාරාමාධිකාරී විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ඔකඳගල මෙත්තාරාම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තත්‍ර කෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුං භගවා ඊතද වෝච භූත පුම්බං භික්ඛවේ අඤ්ඤතරෝ පුරිසෝ ඉමස්මින් යේව රාජගයේ මනුස්ස දලිත්තෝ අවෝසි මනුස්සක පානෝ මනුස්ස වරාකෝසෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනය සද්ධං සමාධිී සීලං සමාධිී සුතං සමාධිී චාගං සමාධිී පඤ්ඤා සමාධිී තීති. කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වෙනදා වගේම මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ අපේ තුන්ලොවක් මෛත්‍රී ජලින් තෙමා වදාළ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයාට දේශනා කොට වදාළ තවත් බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නටයි ලෝකවාසී පින්වතුන් සූදානම් වෙමින් පවතින්නේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු සිද්ධ කරන්නේ අනුෂා අතපත්තු මහත්මිය විසින් එතුමියගේ බලාපොරොත්තුව තමන්ගේ ආදරබර දෙමව්පියන් දෙපළට ආශිර්වාද කරන්නටත් ඒ වගේම තමන්ගේ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන
මේ ප්‍රාර්ථනා සිතෙහි තැන්පත් කරගෙන මේ ධර්ම දේශනාව ගුවනට ව්‍යාප්ත කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. එතුමියගේ සියලුම වැඩ කටයුතු ප්‍රාර්ථනාවන් සිතන පතන දේ කරන කියන දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණින් සෝවිසි මහා බුදුගුණ බල මහිමින් අනුශාතපත්තු මහත්මිය කොට ආදී කොට ඇති ඒ පවුලේ සෑම සියලු දෙනාටම ලෝකවාසී සෑම සියලු දෙනාටම සිතක් සාන්තියක් සැනසෙල්ලක් උදා වේවා කියන ප්‍රාර්ථනාව උඩ අපි ධර්ම දේශනාව දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේට අයිති දලිද්ද සූත්‍රයේද දහම් පාඨයක් තමයි මුලින් ඔබ ශ්‍රවණය කරන්නට යෙදුනේ. අපි මේකේ සරල අදහස පිළිබඳ චුට්ටක් අවධානය යොමු කරලා බලමු. බුදුරජාණන් වහන්සේ එක් කාලයක රජගහනුවර කලන්දක නිවාප නම් වේළුවනාරාමේ වැඩ වාසය කරනකොට එහිදී එක් දවසක් උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. ඒ භික්ෂූන් වහන්සේලාත් මොකද කරන්නේ? ස්වාමීනි කියලා පිළිතුරු දුන්නයින් පස්සේ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මොකද්ද ප්‍රකාශය කරන්නේ? භූත පුබ්බම් භික්කවේ අඤ්ඤතරෝ පුරිසෝ ඉමස්මි යේව රාජගහේ මනුස්ස දලිද්දු අහෝසි. මහණෙනි, මම ඉස්සර සිදුවිච්ච දෙයක් කියන්නම්. අපි මේ ඉන්න රජගහ නුවරම එක්තරා මිනිසෙක් හිටියා. ඒ මිනිසයා දිලිදු මිනිසෙක්. ඒ වගේම අනුන්ගේ කරුණාවට ලක් වෙච්ච කෙනෙක්. ඒ වගේම බොහෝම ලාමක මිනිසෙක්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියනවා සෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනේ සද්දං සමාධි. ඒ දිලිදු ලාමක මිනිසයා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විරේ අන්තර්ගතය, මේ ධර්ම විනයෙහි අන්තර්ගතය අපි එහෙම කෙටියෙන් කිව්වොත් ශ්‍රද්ධාව සමාදන් වෙච්ච කෙනෙක්. ඒ වගේම සීලං සමාධි සීලය සමාදන් වෙලා හිටිය කෙනෙක්. සුතං සමාධි ශ්‍රතය සමාදන් වෙලා හිටිය කෙනෙක්. ඡාගං සමාධි ත්‍යාගය සමාදන් වෙලා හිටිය කෙනෙක්. පඤ්ඤං සමාධි ප්‍රඥාව සමාදන් වෙලා සිටිය කෙනෙක්. ඊළඟට මෙහිම අර භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන සෝ තථාගතප්ප වේදිතේ ධම්ම විනය සද්දං සමාධිත්වා. මේ දිලිඳු ලාමක මිනිසයා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රද්ධාව සමාදන් වෙලා ඒ වාගේම සීලය සමාදන් වෙලා ශ්‍රතය සමාදන් වෙලා ඡාගය සමාදන් වෙලා ප්‍රඥාව සමාදන් වෙලා කුමක්ද සිද්ධ වුනේ? කායස්ස භේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජි. මේ කය බිඳී යාමින් මරණයට පත්වීමෙන් පස්සේ ඒ තැනැත්තා දිව්‍ය ලෝකයේ ස්වර්ගයේ උප්පත්තිය ලැබුවා. දේවානං තාවතින්සානං සහව්‍යතං
මොන දිව්‍ය ලෝකයේද ඒ සක්දෙවිඳුතුමා ජීවත් වන තව්තිසා දිව්‍ය ලෝකයේ ගිහිල්ලා උප්පත්තිය ලැබුවා. උන්වහන්සේ තවදුරටත් පෙන්වලා දෙනවා සෝ අඤ්ඤේ දේවේ අතිරෝචති. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? වන්නේන ඒ වගේම වර්ණයෙන් යසවාච යසසින් ශරීර වර්ණයෙන් හැම අතින්ම බබලන දෙවියෙක් බවට පත් වුණා. අර දිලිඳු මිනිසයා මැරිලා ගිහිල්ලා සක්දෙවිඳුතුමා ජීවත් වෙන තව්තිසා දිව්‍ය ලෝකයේ උපත ලැබලා අනිත් දෙවිවරුන්ට වඩා රූපයෙන් යසසින් කීර්තියෙන් අගතැන්පත් වුණා. එතකොට පින්වත්නි මේ මිනිසයා අර දිව්‍ය ලෝකයේ උපත ලැබුවයින් පස්සේ ඒකේ ඉන්න දෙවිවරු මොකද කරන්නේ? මේ දෙවිවරයාට මේ දේවතාවුන් වහන්සේට නින්දා අපහාස කරන්නට යෙදුණා. తත්‍ර සෝදම් භික්කවේ දේවා තාවතින්සා උජ්ජායන්ති කීයන්ති විපාචින්ති. මහණෙනි අර තව්තිසා දිව්‍ය ලෝකවල දිව්‍යෝ මොකද කරන්නේ? අර අලුතින් උපන් අර යසසින් රූපයෙන් අර වැඩි දේවතාවට නින්දා අපහාස කරන්න පටන් ගත්තා. මේ මහා පුදුමයක් නේද වෙලා තියෙන්නේ? අද්භූත දෙයක් නේද වෙලා තියෙන්නේ? මේ දේව පුත්‍රයා මිනිසෙක් වෙලා ඉඳෙද්දී දිලිඳු කෙනෙක්, ඒ වගේම මිනිසුන්ගේ කරුණාවට ලක්වෙච්ච කෙනෙක්, බොහෝම ලාමක මිනිසෙක්. ඒත් මරණින් මත්තේ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා මේ අනෙක් දේවරුන්ට වඩා ශරීර වර්ණයෙන්ද යසසින්ද ආඩ්‍ය වාසය කරනවා. බලන්න මේ හිඟන්නෙක් අපටත් වඩා යසසින් ජීවත් වන හැටි කියමින් අර දෙවිවරු මොකද කරන්නේ? නින්දා අපහාස කරන්න පටන් ගත්තා. පින්වත්නි ඔන්න ඕක අපේ සමාජයේ තියෙනවනේ. යම් කිසි කෙනෙක් බොහෝම දිලිඳු වෙලා අපි කියමු හොඳ යාන වාහනයක් අරගෙන ගියක් දොරක් හදාගත්තයින් පස්සේ ඒ මිනිස්යාට නින්දා කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. අනේ මේ මිනිස්යා කොහොමද මුලින් හිටියේ? දැන් ලොකු නාම වෙනස් වෙලා නේද? ඒත් පින්වත්නි කියන අය තුල කිසිම උත්සාහයක් නැතුව ඒත් එකම විදිහට ජීවත් වෙනවා. මුදිතාවෙන් බලන්ට දන්නේ නැහැ පුජ්‍යලයෝ දිහා. අනුන්ගේ සැප සම්පත් දකලා සතුටු වන සිතක් ඒ ඇත්තන් තුල නැහැ. ඒ නැති නිසා මොකද්ද කරන්නේ? අර තියෙන ඇත්තන් දිහා බලලා ඕල්ල ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්න හේතු උනේ ඇයි? ඒකේ හේතුව තමයි මේ දේශනාවේදී ඔබට පැහැදිලි කරලා දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ. අපි මේ භවයේ මිනිසෙක් වශයෙන් ඉපදුනා. ඊළඟ භවයේ කුමන සත්වෙක් වෙලා ඉපදෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි දිලිඳු වුණොත් එහෙම අපි සංසාරේ හැමදාම දිලින්දෙක්. රූපයෙන් දිලිඳු කෙනෙක්, ධනයෙන් දිලිඳු කෙනෙක්, යසසින් දිලිඳු කෙනෙක්, ගුණධර්ම අතින් දිලිඳු කෙනෙක්, ඒ වගේම සමාධිය අතින් දිලිඳු කෙනෙක්, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අතින් අපි ගත්තොත් දිලිඳු කෙනෙක්, හැම අතකින්ම ගත්තොත් අපි දිලිඳු කෙනෙක්. ඇයි මේ දිලිඳු වෙන්න හේතුව? අනේ හේතුවයි අපි හොයා ගන්න ඕනේ. ඒකයි අපේ බුද්ධ දේශනාවේ තියෙන හරය. දුක
දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. ඇයි අපි ඉපදුනේ? අපි ඉපදුනේ යම්කිසි දෙයක් නිසා. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා තමයි අපි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදුනේ. නොදැනුවත්කම නිසා. මොකක් පිළිබඳ නොදැනුවත්කම නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට අවබෝධ කරගත්තේ නැති නිසා අපි තාමත් මේ සංසාරේ ගමන් කරනවා. යම් කිසි දවසක අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවාද එදාට මේ සංසාරේ සැරිසරන එක නවත්ව ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ සාරා සංඛ්‍ය කල්පයක් දුක් විඳලායි බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය හොයාගෙන තියෙන්නේ. ඒ හොයාගෙන ලෝක සත්‍යයට දේශනා කරා මෙන්න මේකයි මාර්ගය, ඔබලා මේ මාර්ගයේ ගමන් කරන්නට කියලා. දැන් බලන්න අපි මොකද කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ සැබෑම දර්ශනය අපිට පැහැදිලි කරලා දුන්නා. සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න. මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරොත් අන්න පුළුවන්කම තියෙනවා නිවන දක්වා අපේ ජීවිතය යොමු කරන්න. අපේ සිස්සතන් යොමු කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් එතෙන්ට යොමු කරන්න බැරි ඇයි අපි දිලිදු මිනිස්සෙක් විතක? හේතුව ධර්මකාරණා මනාකොට අවබෝධ කරගැනීමේ ශක්තියක් නැහැ. ඇයි? අපි පෙර සංසාරේ මේක අහලා වඩාගෙන අවබෝධ කරගෙන නැති නිසා. එනිසා මේ අත්ව කල්පනා කරන්න ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුරජාණන් වහන්සේ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධය දේශනා කළා තියෙනවා. මේ අපි ජීවිතයේ දේ දර්ශනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු කාරණා මොනවද කියලා හොය ගවේෂණය කරලා පුළුවන් තරම් ඒ ධර්ම කාරණා අපේ සිස්සතන් වලට ගත්තොත් එහෙම අපිට පුළුවන්කම තියෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් දකින්නට. පින්වත් මිනිස්සු අකුසල කර්ම කරන්නේ ඇයි? අපි පෙර සංසාරයෙන් මේ මනුෂ්‍ය ලෝකයට කොහේ ලෝකෙින්දන් ආවද කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මැරිලා ගිහිල්ලා උපදින තැන ගැන අපි දන්නෙත් නැහැ. අපිට ඒ තරම් කියන්න තරම් අපි හිත දියුණු කරගෙන නැහැ. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? හොඳ නරක දන්නවා. ඒත් තමන්ගේ හිත යොමු වන විදිහට යැත්තුවේ අකුසල කර්ම ටික සිද්ධ කරගන්නවා. සමහර අය කුසල කර්ම කරගන්නවා මේ සංසාරයට ගෙනියන්නට. දැන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා එයත් බලාපොරොත්තු වෙන්නේ අවසානයේ නිවන් දකින්නට, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මේ ධර්මයේ බෙදලා දෙන එක තරම් වටිනා දෙයක් දානයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේක අනිවාර්යයෙන් මේක ඒ පින ලබා ගන්නට බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවෙන් මේ පින්කම් කරන්නට ඕන. එතකොට තමයි අපිට සම්පූර්ණ මේ පින ලබා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හොඳයි අපි දේශනාවට සවන් යොමු කරමු. අර විදියට දෙවිවරු මොකද කරන්නේ? අර මිනිස්යාට නිନ୍ଦ අපහාස කරන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ මොකද කරන්නේ? අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතින්සේ ආමන්තේසි. සක්දෙවිතුමා මොකද කරන්නේ? අර තවතිසා වැසි දෙවියන් අමතනවා. අමතලා කියනවා නිදුකාණෙනි මේ ඔහොම කියන්නට එපායි මිනිසයාට. ඒ දෙවිවරයාට එහෙම කියන්න එපා. දොස් නගන්නට එපා. ඒ මිනිසයා මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම විනී ශ්‍රද්ධාව සමාදන් වෙලා හිටපු කෙනෙක්. ඒ වගේම සීලය සමාදන් වෙලා හිටපු කෙනෙක්. ශ්‍රතය සමාදන් වෙලා හිටපු කෙනෙක්. ප්‍රඥාව සමාදන් වෙලා හිටපු කෙනෙක්. ඒ මිනිසයා දිලිඳු මිනිසෙක් නෙමෙයි. එහෙම හිටියට
ඒ දිලිඳු මිනිසයා තුල මෙන්න මේ ධර්ම විනී තුල අඩංගු වන මෙන්න මේ කාරණා ටික හරියාකාරව තිබෙච්ච නිසා මොකද කරන්නේ? ඒ ඇවිල්ලා දිව්‍ය ලෝකේ උපදුණා. එතකොට මේ මිනිසයා කරගෙන තියෙන කුසල විපාකයේ ශක්තියෙන් තමයි මේ දේවල් ලැබෙන්නේ. ඉතින් අපි වර නින්දා කරලා අපහාස කරලා ලක් කරන්නේ අපහාසයට ලක් කරන්නේ කියලා. අන්න බලන්න පින්වත්නි, අපි මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ උපත ලැබුවා සමහරක් වෙලාවට ගොඩක් දිලිඳු ඇති. ධනෙ නැති වෙන්න පුළුවන්, යාන වාහන නැති වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් නැති වෙන්න පුළුවන්. සමහර ඇත්තන් තුල සමහරක් වෙලාවට මෙන්න මේ ගුණධර්ම ටික හොඳට තියෙන්න පුළුවන්. මොන ගුණධර්ම ටිකද? ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ඒ වගේම ප්‍රඥාව කියන මේ ගුණධර්ම ටික ඔක්කොම තියෙන්න පුළුවන්. එතකොට ඒ කෙනා දිලිඳු කෙනෙක් නෙවෙයි. පෙර සංසාරේ කරගෙන තියෙන අකුසල කර්ම නිසා මේ භවයේ අපිට යම්කිසි දෙයක් නොලැබුණා. රූපය නැති වුණා. එහෙම නැත්නම් කන්න බොන්න නැති වුණා. යාන වාහන නැති වුණා. ගෙවල් දොරවල් නැති වුණා. දැන් අපි මොකද කරන්නේ? අනේ මට ගෙයක් දොරක් නැහැ, ධනෙ නැහැ, රූපය නැහැ. කී අපි ඒව ගැන හිත ඉන්නවට වඩා ඒව ඇති කර ගැනීමේ මාර්ගයක් අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. එහෙනම් ඒ ඇති කර ගැනීමේ මාර්ගය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයට අපි බහින්නට ඕනේ. ඒ ධර්ම මාර්ගයට බැහැලා අර මිනිසයා වගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණ ධර්ම ටික වඩා ගත්තොත් ඊළඟ භවයේදී අපිට හොඳ භවයක් නිර්මාණය කර ගැනීමේ ශක්තිය අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ නවආරාධි බුදුගුණ වලින් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ ඒ දහම් කවදාකවත් බොරු වෙන්නේ සත්‍යයි. ඒ වගේම සංඝ රත්නේ මේ ගුණ ගැන අපි දන්නවා නිතරම. අපි හැමදාම මේ පාට ගියමින් වන්දනා කරනවා. ඔය ඇත්ත තුළ මේ පාටින් කියවෙන ගුණධර්ම ටිකත් හොඳට අවබෝධ කරගත්තොත් කවදාකවත් අපිට මේ ශ්‍රද්ධාව කියන දේ නැති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන දේ නැති වෙන්න හේතුව තමයි අප තුල හරියාකාරව කරුණු කාරණා නැතිකම නිසා. හරියාකාරව අවබෝධයක් නැති නිසා මොකද කරන්නේ? විවිධ අවස්ථාවන් වලදී මේ ගුණධර්ම ටික වෙන වශයෙන් අවස්ථානුකූලව නැති කරගන්නවා. ශ්‍රද්ධාව කඩා බිඳ ගන්නවා. ඒකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ නිවැරදි ශ්‍රද්ධාව කියලා කිව්වේ. නිවැරදි ශ්‍රද්ධාව කියලා කිව්වේ මේ ශ්‍රද්ධාවයි කැඩෙන්න බෑ. අද එක ශ්‍රද්ධාවක්, හෙට එක ශ්‍රද්ධාවක්, අනිත් එක ශ්‍රද්ධාවක් එහෙම තියෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ කෙරේ, ධර්ම රත්නයේ කෙරේ, සංඝ රත්නයේ කෙරේ සැබෑම ලෙස අචල ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා නම් එයාට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රසාද සිතුවිල්ලෙන් පවා දිව්‍ය ලෝකවල ඉපදෙන්නට. ඒ වගේම සීලය. ඇයි අපිට සීලය අවශ්‍ය වෙන්නේ? සීලය අවශ්‍ය වෙන්නේ පින්වත්නි අපි උපදින හැම භවයක්ම සාර්ථක කරගන්නට. සීලං සග්ගස්ත සෝපානං, ස්වර්ගයට යන එකම දේ සීලය. ඒ වගේම දානං සග්ගස්ත සෝපානං, මේ දීම ස්වර්ගයට යන එකම දේ, එකම හිණිමඟ. ඒතකොට මේ සීලය විවිධාකාරයෙන් බෙදෙනවා. ඔයත් දන්නවා පංචශීලය, ඒ වගේම අටසිල්, දසසිල්, සාමණේර සීල, උපසම්පදා සීල, මජ්ක්‍ධිම සීල, චූල සීල, මේ ආදී වශයෙන් සීලේ ටිකින් ටික උඩට යනවා. ඒක ගෘහස්ත ජීවිතයක් ගත කරන ඔය ඇත්තෝ කල්පනා කරන්න උන අඩුම තරමේ නැවත මනුස්ස ජීවිතයකට එන්න තියෙන අඩුම සුදුසුකම තමයි පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කර ගැනීම. යම් කිසි කෙනෙක් පංචශීල ප්‍රතිපදාවෙන් එකක් හරි කැඩුවොත් එහෙම ඊළඟ භවයේදී සමහරක් වෙලාවට ඒ ඇත්තෝ අනිවාර්යෙන් සතර අපායේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක අඩුම සුදුසුකම.
මේ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කර ගැනීම. හරියාකාරව ආරක්ෂා කරගන්නට ඕනේ. හරියාකාරව ආරක්ෂා කළා ඊට පස්සේ බලන්නට ඕනේ තවත් ඊට වඩා සීලයක් ආරක්ෂා කරන්න. 8 සීල් වලට අපි යනවා. 8 සීල් වලින් අපි 10 සීල් වලට යනවා. මෙහිම ටිකින් ටික ධර්ම මාර්ගයට ගමන් කරොත් අවසානයේ අපිට අනිවාර්යයෙන්ම මේ නිවන කියන දේ හමු වෙනවා. මායාගේ බැම් වලින් නිදහස් වීමේ ශක්තිය තියෙනවා. කෙලෙස් ධර්ම නැති කර ගැනීමේ ශක්තිය අපිට තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට අර ඊයටින් සඳහන් කරපු කරුණු කාරණා ගැන අවධානය යොමු කරන්නට ඕනේ. ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕනේ. සීලය ඇති කර ගන්නට ඕනේ. ශ්‍රුතය ඒ වගේම ධර්මයේ හොඳින් අහන්න ඕනේ. ධර්ම මාර්ග ගැන අහන්නට ඕනේ මොනවද දේශකයන් වහන්සේලා කියන්නේ කියලා ගැඹුරු ධර්ම කාරණා ගැන හොයන්නට ඕනේ. පොත්පත් කියවන්නට ඕනේ. ත්‍රිපිටකය කියවන්නට ඕනේ. මේවා ගැන හොඳට අසලා දැනගන්නට ඕනේ. ඒකයි ශ්‍රුතය කියලා කියන්නේ. ඒක ශ්‍රද්ධා. ඒකත් ධනයක් අපිට. ඒ වගේ ඊළඟ තමයි ත්‍යාගය අපි දෙන්නට ඕනේ. පින්න දීම තුලින් තමයි මේ හැම දෙයක්ම අත්හරින්න පුළුවන්කමක් තියෙන්නේ. දෙන්නේ කිව්වා මේ තමන්ගේ තියෙන සේසතම දෙන්න කියන එක නෙමෙයි. තමන්ට පුළුවන් ආකාරයෙන් පුළුවන් විදිහින් හැමදේම අත්හරින්නට ඕනේ. මේ අත්හැරීම තුලින් තමයි අපිට ලොකු සැනසීමක් ඇති වෙන්නේ. මැරෙන මොහොතේ හරි තමන් හදාගත්ත ගේ, තමන් ගත්ත වාහනේ, තමන් හදාගත්ත දරුවෝ මේවා අතහැර ගන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඊළඟ භවයේ අනිවාර්යෙන් සතර අපායට අපිට යන්න සිද්ධ වෙනවා. ඇයි අතහැරීම අපි අපුරුදු කරගෙන නැහැ? අතහැරීම පුරුදු කරගෙන නැති නිසා අතහරින්න බෑ. ඇයි අර ඔක්කොම සිතිවිලි ටිකේන ආශාව, තණ්හාව මේ ටික ඔක්කොම එනකොට අකුසල ධර්මයි සිතේ ඇති වෙන්නේ. ඒ අකුසල සිතිවිලිත් එක්ක මොකද වෙන්නේ? අපි අනිවාර්යෙන් සතර අපායේ උපදිනවා. අවසාන කාරණේ තමයි පින්නවදී ප්‍රඥාව. මේ ප්‍රඥාව තියෙන්න ඕනේ මේ ධර්මයේ තුලින්. ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීම ප්‍රඥාව තියෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි කෙටියෙන් මේ කර්ම කාරණා කියන්නේ මේ ටික ඇති කර ගන්නට ඕනේ. එතකොට අපි දිලින්දෙක් වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සප්තාර්ය ධනය කියලා එකක්. සද්දා ධනං, සීල ධනං, හිරියොත්ප්පයන් ධනං, සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සප්තමන් ධනං. යස්ස ඒතේ ධන අත්ති ඉත්‍යාපුරිසස්සවා අදලිද්දෝති තං ආහුං අමෝගං තස්ස ජීවිතං. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දිලින්දෙක් වෙන්නේ නැති වෙන්න ඇති කරගත යුතු කරුණු කාරණා ටික. අපි ළඟ ශ්‍රද්ධාව නැත්නම් අපි දිලිඳු කෙනෙක්. අපි ළඟ සීලය නැත්නම් අපි දිලිඳු කෙනෙක්. හිරිය නැත්නම් අපි දිලිඳු කෙනෙක්. ඔත්තප්පේ නැත්නම් අපි දිලිඳු කෙනෙක්. ඒ වගේම ත්‍යාගය නැත්නම් අපි දිලිඳු කෙනෙක්. ශ්‍රුතය නැත්නම් අපි දිලිඳු කෙනෙක්. පඤ්ඤාව නැත්නම් අපි දිලිඳු කෙනෙක්. එහෙනම් මෙන්න මේ කාරණා ටික අපි කවුරු කියන්නට ඕනේ නැහැ අපි ඇති කරගන්නට කියලා. මේ ධනය අපි ඇති කරගත්තොත්, මේ ධන ටික අපි ඇති කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ මනුෂ්‍ය භවයේදී අපි දිලිඳු කෙනෙක් වුණත් ඊළඟ භවයේ අපිට සාර්ථක කර ගැනීමේ ශක්තිය අපිට ගොඩ නැගෙනවා. ඒ නිසා මේ කෙටි දේශනාවේදී ඔබට අපි අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ කවදාකවත් දිලින්දෙක් වෙන්නට එපා. දිලින්දෙක් වෙන්නේ නැතුව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගේ හොඳට ගමන් කරන්නට, හොඳින් ඒ ධර්ම කාරණා වටහා ගන්න, දිලිඳු භාවයෙන් තොර වෙන්න. එතකොට අපිට පුළුවන්කම තියෙනවා සතර මාර්ග, සතර ඵලයන් වලට පත්වීමේ ශක්තිය, ධෛර්යය අප තුල ඉබේටම ගොඩ නැගෙනවා. එහෙනම් ඔබට අපි අනුශාසනා කරන්නේ මේ ධර්මයේ වැඩියෙන් අහලා, බණ භාවනා කරලා, ධර්ම කාරණා හොයලා, ත්‍රිපිටකය කියවලා වැඩි ධර්ම කාරණා සිතෙහි තැම්පත් කරගෙන මේ උතුම් නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට ඔයත්තන් හැමදිනාටම ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. එසේ ආශිර්වාද කරමින් අපි කෙටි දේශනාව මේන් සමාප්ත කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු සිද්ධ කරන්නේ මුලින් මතක් කළ පරිදි
අනෝෂා අතපත් වූ මහත්මිය බලාපොරොත්තු තමන්ගේ ආදරණීය දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඒ පුතුණුවන් ආදී කොට ඇති හැම දිනාගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන පැතුමින් පින්කමේ දායකත්වයේ දරනවා. ඒ සියලුම සිතුම් පැතුම් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබේවා. ආයුෂයේ වර්ණයේ සැපේ බලේ ප්‍රඥා වර්ධනය වේවා. කරන කියන වැඩ කටයුතු රැකී ආරක්ෂා කටයුතු වෙලෙහෙන දාම් කටයුතු දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දේවල් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. දෙවියොත් නිවනින් සැනසෙත්වා කියන පැතුමින් දෙවියන්ට පින්දේ වශයෙන් සාදු කියන්න. අත්පත් කරගත් සීල පින් අපි ඥාතීන්ට අනුමෝදන් කරමු. ඥාතීන් පින් අනුමෝදන් පරලොව ජීවිතේ වාසනාවන්ත කරගනිත්වා. සුඛිත මුදිත කරගනිත්වා කියන පැතුමින් ඥාතීන්ට පින්දී වශයෙන් සාදු කියන්න. අවසාන වශයෙන් අත්පත් කරගත් සීල පුණ්‍ය ධර්මියෝ අපගේ මෙලව ජීවිතයේ සැනසෙල්ල පරලොව ජීවිතයේ සුගතිගාමී භාවය අවසන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ නිත්‍ය මංගල පරම සුන්දර සුඛ ශාන්ත අමාමා නිර්වාණ සුවය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛ කන්දරාවන්ගෙන් ඈතරව උතුම් නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා සාදු කියන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ශ්‍රී ලංකා ඊශ්‍රායල් සිංහල සංවිධානය සමග රුණද රේඩියෝව ඔබ වෙත ගෙන එන නිරෝධය ධර්මදේශනා මාලාව. අද නිරෝධය ධර්මදේශනාව සඳහා දායකත්වය අනුෂා අතපත්තු මහත්මිය. නිරෝධය ධර්මදේශනාවේ අද දින දේශකයානෝ කොළඹ 10 සුදුඇල්ල ශ්‍රී විනයාලංකාරාමාධිකාරී විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ඔකඳගල මෙත්තාරාම ස්වාමීන් වහන්සේ.